තෙරුවන් සරණයි සියලුම දෙනාට. අපගේ අමාමෑණී ලෞතුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේට අප සියලුම දෙනාගේ নমස්කාරය වේවා. ධර්ම දේශනාවට මාතෘකාව කරගෙන තියෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව කෙටියෙන් සරලව පැහැදිලි කරලා දෙන ලෙසට. දුක්ඛ අරිය සත්‍ය, දුක්ඛ සමුදය අරිය සත්‍ය, දුක්ඛ නිරෝධ අරිය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ථ අරිය සත්‍ය නම් වන්නා වූ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව. කෙටියෙන් සරලව විග්‍රහ කරන්න පුළුවන් මාතෘකාවක් නෙවෙයි. නමුත් මේ පින්වතුන්ට පැහැදිලි වන ලෙසට මම මේ දේශනාව සිදු කරනු ලබන්නම්. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව සත්වයෙක් මෙලවට ඉපදීම දුකක්. අණ්ඩජ, ජලාබුජ, සංසේජක, ඕපපාතික ලෙස මේ ලෝකයට බිහිවන්නා වූ සත්වයාගේ ඉපදීම දුකක්ද නැද්ද පින්වතුනි? අනිවාර්යයෙන්ම සත්වයෙක් මෙලොවට ඉපදීම දුකක්. මව් කුසකින්, බිත්තර කටුවකින් හෝ ඕපපාතිකව උපදින්නා වූ සත්වයා මෙලොවට බිහිවීමේදී අඬාගෙන තමයි මෙලොවට බිහි වෙන්නේ. කිසිම සත්වයෙක් සිනා වෙවි මේ ලෝකෙට එන්නේ බිහි වෙන්නේ නැහැ. එහෙනම් සත්වයෙක් මෙලවට ඉපදීම දුකක්. එමෙන්ම මේ දුක ඇතිවීමට හේතුව බුදුරජාණන් වහන්සේ සොයා බැලුවා. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය මොකක්ද කියලා සොයා බැලුවා. දුක ඇතිවීමට හේතුව උන්වහන්සේ අවබෝධ කරගත්තේ පටිච්ච සමුප්පාදයට අනුව තණ්හාව තමයි දුක ඇතිවීමට හේතුව බව උන්වහන්සේ අවබෝධ කරගත්තා. තණ්හාව ප්‍රධාන වශයෙන් කොටස් තුනකට උන්වහන්සේ පහදා දෙනවා. කොහොමද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ආදී වශයෙන්. කාම තණ්හා කියලා උන්වහන්සේ අපිට පැහැදිලි කරලා දෙන්නේ සත්වේ කම්සප විදීමට ඇති ආසාව තමයි කාම තණ්හාව ලෙසත්, භව තණ්හාව වශයෙන් යම්කිසි පුජ්‍යලයක සත්වයක නැවත ඉපදීමට ඇති ආසාව තමයි භව තණ්හාව වශයෙන් උන්වහන්සේ පැහැදිලි කරලා දෙන්නේ. එතකොට විභව තණ්හා ලෙස උන්වහන්සේ අපිට පැහැදිලි කරලා දෙන්නේ ඊළඟට ආත්මයක් නෑ යයි සිතා මේ ආත්ම භවයේ කම්සප විඳිමින් ජීවත් වීම තමයි විභව තණ්හා වශයෙන් උන්වහන්සේ සත්වයාට පැහැදිලි කරලා දෙන්නේ. එතකොට මේ කාම තණ්හා, විභව තණ්හා, භව තණ්හා තමයි සත්වයෙකුගේ දුක ඇතිවීමට හේතුව. නැත්නම් දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පැහැදිලි කරන්නේ උන්වහන්සේ ඒ ආකාරයටයි. එයින් පසු උන්වහන්සේ මේ සත්‍යයට අනුකම්පා වශයෙන් දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය නැත්නම් දුක නැති කිරීම, දුක